උපදින ආත්මයක් පාසාවක්වත් අම්මගේ බඩකවක්වත් නෑ රටට ආදරය කරන කෙනෙක්. ආයි මම රටවල් තුනක හිටියා. ඒ තුනක ඉඳලා මම දන්නවා ඒ රටවල් වල තත්ත්වෙත් අපේ ලංකාවේ තත්ත්වයි. මේ තරම් දියුණු කරන්න පුළුවන් ලස්සන රටක් තියෙද්දි ඇයි මේ තරම් හොරකම් කරන්නේ? මෙතනින් කී දෙනෙක් යනවද හොරු දවසට? ඒට යනවා මේට යනවා. මොකද ළඟයිනේ ආවල් තන ළඟයි. මම ඒක නම කියන්නේ නැහැ අගෞරවය කරන්න. නමුත් ඒ වගේ පිරිසක් මෙතනින් යනවා එනවා. කවදාවත් මාත්‍යා මොනම පක්ෂකින්වත් මම බය නැහැ කතා මම චුප් ටිකට් එකක් විකුණලා රුපියල් 5ක් අරගෙන මං ජීවත් වෙන්නේ. කතා කරන්න තියෙන දේ කතා කරලා හෙට හිරේ ගියක් තමන්නේ. භීෂණේ නැති කරන්න යම් කිසි විදියකට කවුරු හරි වැඩ කරලා තියෙනවද? එහෙම නැද්ද? ඔය රනිල් අනුර මහින්ද සජිත් ඔය කියන කාගෙන් හරි. කවදාවත් නැහැ. ඒ කරේ මොනවක් කරන්නේ මාත් තමන්ටත් තමන්ගේ පිරිසවත් ආරක්ෂා කරගන්න තමයි ඒ වගේ දේවල් කරේ. රටට ආදරයකට නෙමෙයි. මා ජනතාවට ආදරයට නෙමෙයි. පාරවල් හැදියවක්වත් යාපෝට් හැදියවක්වත් රටට ආදරයකට නෙමෙයි. තමන්ගේ මඩිය තර කරගන්න තමයි ඒ දේවල් කරේ. මම නම් වශයෙන් කියන්නේ නැහැ. කියනකොට තේරෙනවා ඇති. මා ජනතාවට උන මේව මාධ්‍ය තුලින් පෙන්වන්න. මේ කතා කරන ස්විච් කවුන්ටර් එකේ හරි ඉඳලා මම කතා කරන දේ පොඩ්ඩක් හරි පෙන්වන්න. යාන්තම් හරි අනවශ්‍ය දේවල් කපලා හරි ගමන්නේ මේව පෙන්වන්න ඕනේ. මොකද හොඳ දේවල් කතා කරන්නේ නැතුවනේ මම හරි ඉස්සල්ලා කිව්වේ අම්මගේ බඩකවක්වත් නැහැ. උපදින ළමෙක්. තාම රටට ආදරේ. ඒ තරම් ඇයි මාත්‍යා බලන්නකො තිරිකුණාමලේ මුහුදේ තියෙන පෙට්‍රෝල් ටික ගන්න බැරිද? මුහුදේ තියෙන පෙට්‍රෝල් ටික තාක්ෂණය ඇමරිකාවට දෙනවා. ඉන්දියාවට දෙනවා. ඒ දුන්නාන් පස්සේ රටට නිකන් ගලාගෙන එනවා. තිරිකුණාමලේ තියෙන වැල්ල, ඒ වැල්ල වීදුරුව දෙන්න පුළුවන්. කෝටි ගාණ මිලියන ගාණ ඩොලර් 9 ගණන් ගෙන්න ගන්න පුළුවන්. නෑ ගෙන්න ගන්න. ඒ මොකද ඒව ගෙන්නුවොත් මාත්‍යා අර අරයට එන මුදල නැති වෙනවා. ඒ ජරාව කන්න නැති වෙනවා. ඒකයි මේ රට හැමදාම මේ තත්ත්වය තමයි.